සුබ දවසක් හිතන්නට යමක් vlog එක ඇඳලා ඉන්න ඔයාලට. ඉතින් ඔයාලා වාසනාව ගැන විශ්වාස කරනවාද? මම නම් විශ්වාස කරන්නේ උත්සාහවන්ත වුණොත් විතරයි වාසනාව ළඟා කරගන්න පුළුවන් කියලා. ඉතින් මගෙත් එක ගණන් ඔයගොල්ලෝ මම හිතනවා මේ වීඩියෝ එක අවසන් වෙන තෙක් මගෙත් කින්දී කියලා. ඉතින් කාට හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒකත් පල්ලෙන් කමෙන්ට් කරන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගේ කමෙන්ට් එක තමයි මම ඉස්සරහට යන්නේ. ඉතින් ඇත්තට මේ පිටරට ලයිෆ් එක ගෙවන අපිට අපි ගැන දකින්න කෙනෙක්ට හිතෙන්නේ අපි හරිම වාසනාවන්තයි කියලා. අපේ ජීවිතේ මම විශ්වාස කරන දෙයක් සල්ලිම නෙවෙයි ජීවිතය කියන්නේ කියන එක. හැබැයි අපිට ඒ දේවල් කියන්නේ සතුට ළඟා කරගන්න අපිට පුළුවන්. ඉතින් ඒක තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඔයත් එකඟයි නේද මගෙත් එක්ක? ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මේ පොට්ටක් අද වැස්ස චුට්ටක් තිබුණා. ඉතින් වෙහිබර කාලගුණයක් තමයි අද තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ view එකත් එක්කම අද vlog එකකින් ඔයගලත් එක්ක එන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම vlog එක වෙනදාට වඩා චුට්ටක් දවස් 2-3ක් පරක් වුණා. ඒකට සමාවිල්ලනවා. ඉතින් ඕගොල්ලන්ගේ සතුට හොයාගන්න පුළුවන් ඔයාලටම තමයි කියන දේ තමයි මට ඉල්ලන්න තියෙන්නේ. ඉතින් මේ abroad life එක ඇතුලේ හැමදාමත් මම ඔයගොල්ලන්ට අරන් ඉන්නේ අපි කොච්චරක් දුරට සතුටින් ඉන්නවද? අපේ සතුට කොච්චරක් දුරට හොයාගන්න අපිට පුළුවන්ද? ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියන දේ. ඉතින් පුංචි හරි සහනයක් ඕගොල්ලන්ට මගේ මේ වීඩියෝ ක්ලිප්ස් වලින් ලැබෙනවා නම් ඒක තමයි මම ලබන සතුටත්. ඉතින් ගිහිල්ලා නම් වෙනද වගේම තවත් වීඩියෝ ක්ලිප් එකක් මම ඔයගලන්ට මේක ඇඩ් කරනවා. මොකද අපි දෙයක් කරන්නේ නැතුව අපිට කවදාක්වත් වාසනාව කියන දේ ළඟට එන්නේ නැහැ. වාසනාව ළඟට අපි යන්න ඕනේ. ඒක තමයි මම ඉගෙනගෙන තියෙන දේ සහ මගේ අත්දැකීම. ඉතින් ඔයාගේ අත්දැකීමත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් අදට ගිහිල්ලා නම් හිතන්න යමක් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩක්ම ස්තුතියි. අදත් ඔයගොල්ලන්ට හිතන්න යමක් මං ඉතර කරා. ගිහිල්ලා නම් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔන්න මගේ වගාවේ හොල දරන්න පටන් ගන්නවා. පේනව නේද? චුටි ස්ට්‍රෝබෙරි ගෙඩි. ඉතින් බලන්නකෝ. අපි නියම කාලෙට නියම වෙලාවට හැමදේම කරොත් අපිට ප්‍රතිඵල හරි ඉක්මනට ලැබෙනවා. මේ බලන්නකෝ ස්ට්‍රෝබෙරි ගෙඩියක්. ඒක බිම දිගෙත් ගිහිල්ලා. ඉතින් මහ ලොකු කාලයක් ගියෙත් නැහැ. මට ඇත්තටම ගිය සති තාම මම මේ ටික හිටවල මම හිතන්නේ සති 2ක් ඉවරයි. ඔව් ඉතින් සති 2ක් ඇතුළත තියෙන්නේ මාළු මිරිස් කරලකුත් ඇවිල්ලා. අනේ අනිත් ඒවල මාළුත් ඇවිල්ලා. ඉතින් ඔන්නෝම තමයි. ඉතින් අපේ ජීවිතවලත් අපි මොනවාම හරි දෙයක් අපේ ලයිෆ් එකට අපි මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් අපි මොකක් හරි දෙයක් කරනවා නම් අපි කිසිම දෙයකට මම හිතන්නේ පරක්කු වෙන්න හොඳ නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි බලන්න. මේ වම්බටත් වලත් මල් ඇවිල්ලා. ඉතින් ඔහොම තමයි මගේ වගාව. මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. ඉතින් අපි කිසිම දෙයක් ප්‍රමාද කරන්න හොඳ නැහැ. අපිට නිසි ප්‍රතිඵල ගන්න නම් අපි අනිවාර්යෙන් නිසි කාලෙට නිසි විදිහට අපි ටයිම් එක වේස්ට් කරගන්නේ නැතුව එක කරොත් අනිවාර්යෙන් අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.